ගෑස්ට්‍රයිටික් වලට මැජික් පානයක් කියන්නද? මේවා අපේ පාරම්පරික හෙළ රහස්. හදාගන්නත් හරීම ලේසි. ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ගෑස්ට්‍රයිටික් වලට සහනයක් ගෙන දෙන අපේ පාරම්පරික හෙළ රහස් පානයක් හදන විදිහ. ගොඩක් අය අපෙන් අහලා තිබුණා ගෑස්ට්‍රයිටික් වලට පිළියමක් නැද්ද කියලා. ඔන්න ඒ නිසා තමයි අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. එහෙනම් වෙනද වගේම අපේ අම්මා එක්ක හදමු මේ මැජික් පානය. මේක හදාගන්නත් හරිම ලේසි. මේකට ඕන වෙනවා හොඳට ඉදුණු සියඹල ග්‍රෑම් 100ක්, ලුණු තේ හැඳි 1/4ක් විතර, ගම්බිරිස් කුඩු හැඳි 2ක්. ඒ වගේම සීනි මේස හැඳි 5කුත් ඕන වෙනවා. මුලින්ම සියඹල ටික උණු වතුර ටිකක දාලා පොඩි වෙලාවක් පෙඟෙන්න තියන්න ඕන. සියඹල වලට උණු වතුර දැම්මහම ඉක්මනින්ම ඉස්ම වෙන් කරගන්න ලේසි වෙනවා. මේකෙදි සියඹල වල ඇටයි සිවියයි ගන්නෙ නැහැ. ඉස්ම විතරයි ගන්න ඕන. ඉතින් මේ ඉස්ම ටික පෙරලා අරගෙන මැටි ඇතිලියකට දාගන්න ඕන. මේකෙදිත් අනිවාර්යයෙන්ම මැටි ඇතිලියක් ගන්න ඕනේ. නැත්නම් ගුණය වෙනස් වෙනවා. සියඹලා ඇලුමිනියම් සහ යකඩ සමග ප්‍රතික්‍රියා කරන නිසා තමයි මේකට මැටි ඇතිලියක්ම ගන්න කියන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මේකට ගම්මිරිස්, ලුණු සහ සීනි ටිකක් දාගෙන කවලම් කරගන්න. දැන් මේ ඇතිලිය ලිපේ තියලා හොඳට උණු කරගන්න ඕන. වැටි ගින්දරේ ළඟම ඉඳන් සැරින් සැරේ කවලම් කරගන්න ගමන් මිශ්‍රණය උක්කු වෙනකන් උණු කරගන්න ඕන. මේක හැඳි ගන්නකොටත් අනිවාර්යෙන්ම පොල් කටු හැන්දකින් තමයි හැඳි ගන්න ඕන. ඕන්න දැන් අපි අපේ ගෑස්ට්‍රයිටික් වලට මැජික් පානය හදලා ඉවරයි. මේක හරිම රසවත් පානයක්. හරිද? මේක නියුණට පස්සේ කෝප්පයකට දාලා එකපාරකට මිලිලීටර් 40ක්, ඒ කියන්නේ මේස හැඳි 4ක් පොඩ බොන්න ඕන. මේ වගේ දවසකට 3-4 පාරක් අපි හදාගත්තු මිශ්‍රණය ටික බොන්න ඕන. බීලා බලන්නකෝ ගෑස්ට්‍රයිටික් වලට මොකද වෙන්නේ කියලා. අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ගෑස්ට්‍රයිටික් වලට මොකද උනේ කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එකේ තවත් මේ වගේ වටිනා වීඩියෝ ගොඩාක් තියෙනවා. ඒවා බලන්නත් අපේ Facebook, YouTube, ඒ වගේම TikTok channel follow කරන්නත්, subscribe කරන්නත්, share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ